කොන්නිචිවා. ඉතින් කොහොමද ඔයාලට? ඔයගොල්ලෝ හැමෝම සනීපෙන් ඇති කියලා හිතනවා. ඊයේ මට හරි වැඩක් නේ උනේ. ඊයේ උදේ ඉඳන් මට ස්පීච් එකක් තිබ්බා. තව පොඩි වැඩ වගේක් තිබුණා. ඒ ටික ඔළුවේ තියාගෙන මට ඊයේ ඩේට් එක චුට්ටක් පැටළුණා. ඇත්තටම මම හවස 4-5 වෙනකම්ම හිතාගෙන හිටියේ ඊයේ 18 කියලා. හැබැයි 19 වෙනිදාට විශ් කරන්න මට බර්ත්ඩේ ගර්ල් කෙනෙක් හිටියා. ඒ වුණාට දවල් එයාව හම්බ වෙලා එයත් එක්ක කයියකුත් ගහලා ඒ ඔක්කොමත් කරලා මට එයාට විශ් කරන්න 19 කියලා අමතක වුණා. ඉතින් එයාට විශ් කරන්න අනිවාර්යෙන්ම මට ඕනෙ වුණ නිසා මම තව අපේ නංගි කෙනෙක්ටයි මල්ලි කෙනෙක්ටයි කතා කරලා පුංචිම පුංචි සර්ප්‍රයිස් පාර්ටි එකක් ඇරේන්ජ් කළා. මේ දවස්වල මාසෙ මැදනේ. මාසෙ මැද වෙනකොට අපි හැමෝම යන්නේ රිම් එකෙන්. ඉතින් අපිට පුළුවන් විදිහට අපි මේ පාර්ටි එක ඇරේන්ජ් කළා. මම මේ මල් එකක් හදනවා. මේක රැප් කරන්න මල් රැපින් කරන රැපින් පේපර්ස්වත් නැහැ මං ගාව. මේ ගිෆ්ට් රැපින් පේපර්ස් තිබුණේ. ඉතින් ඒකෙන් තියෙන විදිහට මේ රැප් කරනවා ඉතින්. අපි ටක් ගාලා චොටි කේක් එකක් එතකොට ස්නැක්ස් ටිකක් ලෑස්ති කරගත්තා. එක ළමෙක් එනවා එනකන් බලන් ඉන්නේ තාම නෑ ඉටිපන්දන් කියන ළමයා. නෑ ඒක හදන්න දෙන්නේ. එල්ලන්න විතරයිද? ඔන්න ඉතින් අපි තුන්දෙනාම හරි දැන් අපි මේ ඉතුරු ටික ලෑස්ති කරනවා. ඩෙකරේෂන් පාර්ට් එක බාරගත්තේ අපේ කසුන් මල්ලි. ඉතින් මේ වෙද්දී අපි රශ්මිට කෝල් එකක් දීලා කියලා තියෙන්නේ මම බයිසිකලෙන් වැටිලා තුවාල වෙලා ඉන්නේ. බෙහෙත් දාගන්න චුට්ටක් උදව් කරන්න එන්න කියලා. දැන් එයා එන ගමන් ඉන්නේ මෙයා එනකන් මේ ටික ලෑස්ති කරනවා. රශ්මි විතරක් නෙවෙයි අනිත් දෙන්නත් සර්ප්‍රයිස් වුණා. මොකද මං හදිසියේ තමයි කතා කළේ. ඉස්කෝලේට ගෙදර ගිය ගමන් මම සර්ප්‍රයිස් වුණා. මට එන්න කිව්වා නැවතත් ඉස්කෝලේ ගාවට. මං ආවා. හැපි බර්ත්ඩේ කියන්න ආවේ. මේ සර්ප්‍රයිස් පාර්ටි එක ගැන මොකද හිතන්නේ? මමත් ඇත්තටම සර්ප්‍රයිස් වුණා. නිවාඩු දවසේ නිදාගන්න දෙන රශ්මි අක්කා වෙනුවෙන්. ඇවිල්ලා අවුලක් නැහැ. දැන් මම